ක්ෂේත්‍රයේ නොමැකෙන මුද්‍රාවක් සටහන් කළ අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගධර සතිස් චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහය ජනතා ගෞරවය සඳහා අද පෙරවරුවේ කැලණිය නුන්ගමුගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරුණා. සතිස් චන්ද්‍රයන් වෙත අවසන් ගෞරවය පුද කිරීමට මහා සංඝරත්නය, කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු ඔහුට ආදරය කළ ජනතාව අද පෙරවරුවේ සිටම ඒ මහතාගේ නිවස වෙත පැමිණෙමින් සිටිනවා. රටට උත්තම ගණේ මිනිසෙක් අහිමි වුණා කියන එක තමයි මට දැනෙන්නේ. සතිස් චන්ද්‍ර එදිරිසිංහ කියන චරිතය පැහැදිලිවම මේ රටේ ඓතිහාසික අභිමානනීය චරිතයක්. අපේ ඉහළම තලයේ ඉන්න කලාකරුවෙක් තමයි අද මේ අපෙන් සමුගෙන යන්නේ. එතුමාට නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සතිස් චන්ද්‍ර එදිරිසිංහයන්ගේ නිර්මාණ ආරක්ෂා කරන එක. එතනින් විතරයි අපිට මෙතුමා ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ ඉදිරියට. රජයක් හැටියට එතුමට යම් ගරුත්වයක් ඉදිරියේ දවස් දෙක ඇතුළත යම ලැබෙනවද? අවසාන කටයුතු වලදී ඒ ලබා දිය යුතු නිසි ගෞරවය ලබා නොදීම පිළිබඳව තාම කනගාටුයි. අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඒ ලබා දිය යුතු ඒ රාජ්‍ය ගෞරවය එතුමාට ලබා දෙන්න. ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සතිස් චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පස්වරුවේත් එක්ව සිටියා.